තවමත් පාඩම් කරපියව කිය මගුල් බෙරි ගහ ඉන්න එපා ගෙදර. හැමදාම කියනවනේ ඕක. ෆෝන් එක දමපියව කියලා ඔරණෑව පිඹ ඉන්නත් එපා. ඒකත් හැමදාම කරනවනේ ගෙවල් වල. උන් ඒව අතාරින්නෙත් නැහැ. අවසානයේ වෙන්නේ අම්මලා තාත්තලා වෙහෙසටපත් වෙලා තොපි අපි කියන දේ කරන්නේ තොපිට හරියන්නේ නැහැ කියලා කියනවා. කියපු ගමන් ළමයිට වදිනවා ඒක. ඒකයි මේ ළමා ළපට නන්නත්තර වෙන්න හේතුව. තමන්ගේ ළමයා සුරාපානයට ඇබ්බැහි වෙලා බේබද්දෙක් වුණත් තමන්ගේ කෙල්ලෝ දහදුරාවේ යනවා කියලා ආරංචි වුණත් ඒ අම්මට ඒ තාත්තට ඒ දරුවා වටින්න ඕන. උනා පුළුවාට තමන්ගේ පැටියා මැනික කියලා නලවන්න තරම් ආදරේ සෙනෙහස උපදිනවා. මනුස්ස අම්මෙක් වෙලා මනුස්ස තාත්තෙක් වෙලා තමන්ම වදපු දරුවන්ට තමන් ශාප කර ඉන්න එපා. ඒ කෙල්ලෝ අඳින හැටි දැන් අද කාලේ අඳින හැටි කියලා හිතන්න. මේ කොල්ලෝ ඉන්න විදිය අද කාලේ හැටි කියලා හිතන්න. හිත උපේක්ෂාවකට ගන්න. හිතේ දුක අයින් කරගන්න. උන්ගේ ඉරණමට උන් යයි කියලා හිතන්න. ඔයාලා මැරුණොත් උන් හිඟමනේ වැටෙන්නේ නැහැ මොකක් හරි රස්සාවක් කරයි. තමන්ගේ දරුවා අයාලේ යනවා කියලා තේරෙනවා නම් බෝධීන් වහන්සේලා වැඳ බෝධි පූජා තිය චෛත්‍ය රාජානන් වහන්සේලා වැඳ අම්මා කෙනෙක් විදිහට ඉල්ලා හිටින්න මගේ දරුවාගේ ජීවිතයට ආලෝකය දෙන්න කියලා.